the shadows play. The wind hums songs at the break of day. ඉතින් ඔන්න අද මගෙත් එක්ක හදමුද අපේ දවල් කෑම. මේ වෙද්දි ඉතින් උදේට කාලා බීලා ඉවරයි. ඉතින් මම දවල් කෑම උයන්න කියලා ගත්තා. ඉතින් ඒ අතරතුර මේ පැහිච්ච ආච්චිගේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. එයාගේ සෙල්ලම් බඩු දෙක සෙල්ලම් කරන්න ඕනේ. ඒක මම ඔන්න උයන්න කියලා ගත්තා. අද හිතාගෙන ඉන්නේ ලංකාවෙන් ගෙනාපු කරවල ටික ටෙස්ට් කරන්න. ඉතින් ඔක්කොම එකපාර හදන්න බෑනේ. අද මම මෝර කරවල තෙල් දානවා. මෝර කරවල තෙල් දාලා පරිප්පු උයලා පොල් සම්බෝල හදලා පපඩමක් වදින්න යන්නේ. මේ මෙනු එක කියති ඔයාගේ කරට කියලා උනනවා නම් මට සන්තෝසයි. දිගටම බලාගෙන ඉන්න කොහොමද මං අද දවල්ට යන්නේ කියලා. ඇත්තම කියනවා නම් ඉතින් මේ පරිප්පුව අමුතුවෙන්ම අද උදේ උයන්නේ නැහැ. මං ඊයේ උයුවා පරිප්පු කරේ එකක්. ඒක සුදට හැදුවේ මිරිස් මුකුත් නොදා. ඉතින් ඒ කරේ එක ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ තියෙනවා. මං හිතුවා අද උදේ ඒක ටෙම්පරාදු කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒ සීතල පරිප්පුවත් මේකටම දාලා තව පොල් කිරි ටිකක් වැඩිපුර දාලා මේක මං හොඳ පරිප්පු කරියක් කරගන්නවා. මෝර කරවල ටික වතුරේ දාලා තිබ්බ ටිකක් වෙලා දෙතුන් පාරක් හොදලා ඊට පස්සේ මම මේක කපනවා. කපලා ආයෙත් එක පාරක් විතර හොදනවා. ඊට පස්සේ මේ ටික හොඳට තෙතමත්තු කරගෙන තෙලේ බැදලා අයින් කරගෙන තමයි මම ටෙම්පරාදුව ලෑස්ති කරගන්නේ. මම මේ වගේ වීඩියෝ එකක් දාලා තිනවා. මට මේ විදිහට කියලා දුන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් මොකද හස්බන්ඩ් ගොඩාක් ආස නිසා මෝර කරවල තෙල් දාන්න මම හස්බන්ඩ්ගේ අම්මගෙන් කසාදින් පස්සේ ලෙසන්ස් කීපයක් ගත්තා හස්බන්ඩ් කැමතිම කෑම ගැන. ඒකෙන් එකක් මෝර කරවල අනිතම බණ්ඩක්ක බැදුම. එයා ආසම කෑම වර්ග දෙකක්. ඉතින් ඒ ආස විදිහට හදලා දෙන එක තමයි මම ගොඩාක් වෙලාට කරන්නේ. Aquí te la gata vitraka. Hay que kana gamas telan kara. chicken naka ඊට පස්සේ කාටුන් දෙනවා අම්මා. කාටුන් දෙන එක ගැන අද මං හිතන්න ඕන පොඩ්ඩක්. පේනවනේ පොඩ්ඩෙක් එක උයන්න චුට්ටක් අමාරුයි. විශේෂයෙන් මේ වගේ පොඩ්ඩෙක් එක්ක. මොකද බුබ්බා හරියට ප්‍රශ්න කරන කෙනෙක්. මම දන්නේ ඒක පොඩි අයගේ නිතරම තියෙන දෙයක්ද කියලා. ඉතින් මේ මගේ පළවෙනි බබානේ. ඒක නිසා මම එක බබෙක් එක්කලා පැය 24ක් එහෙම ලොකුවට ඉඳලා නැති නිසා මට බබාලව කම්පෙයාර් කරන්න අමාරුයි. මගේ යාළුවන්ගේ බබාලා මම ඉන්න වෙලාවට හැසිරෙන විදිය සහ ඒගොල්ලන්ගේ දෙමව්පියොත් එක්ක හැසිරෙන විදිය වෙනස් නිසා හිතා ගන්න බෑ. නිතර ඉතින් ඒව නිග්ලෙක්ට් කරන්න බෑ. ඒව හරි ඉම්පෝටන්ට්. ඒලගේ මාතෘකා හරි ඉම්පෝටන්ට්. අහගන්නකො මේ වෙලාවේ මොනවද කියන්නේ කියලා. How can I come to you tummy now? No, you cannot come back to my tummy. How? What do you mean how? How can I come? Japan is a country. Country from where? Country like Doha, Sri Lanka. That's where I live, mommy. Yes, so Japan also. පේනවනේ ඔය වගේ ප්‍රශ්න රාශියක් එකම වෙලාවෙ අහනවා. ඒකෙන් මේකෙන් බැදුමත් මිස් වෙන්න යනවා. ඉතින් මං කරවල ටික හොඳට බැදලා අයින් කරගත්තා. ඊට පස්සේ තෙලට දාගන්නවා පොඩ්ඩක් විතර උළුහල්. මේක මං ඇත්තටම වීඩියෝ එකකින් ඉගෙන ගත්තේ උළුහල් දැම්මම තෙල් වල තියෙන අර කොලෙස්ටරෝල් ගතිය චුට්ටක් අඩු වෙනවා කියලා කියනවා. උළුහල් ටිකක් බැදෙන්න දාලා ඒකට රම්පේ කරපිංච දාලා රතු ලුණු ටික ඒ ටික දාලා හොඳට බැදුනට පස්සේ අන්තිමටම කෑලි මිරිසුත් දාලා මොකද මුලින්ම කෑලි මිරිස් දාගත්තොත් ඒක උනට වඩා බැදිලා කර වෙන්න බලන නිසා අන්තිමට තමයි මම කෑලි මිරිස් එකතු කරගන්නේ. මතක තියාගන්න මේකට හොඳ මිරිස් ගහකින් මිරිස් කොළ ටිකක් දැම්මම හරිම රසයි. මම එහෙම හදලා තියෙනවා. ඉතින් රෙසිපියට ඒකට මම ඇඩ් කරන දෙයක්. ඒක මගේ හස්බන්ඩ්ගේ අම්මගේ රෙසිපි නැති වුණාට ඒක මම වෙනම දාන දෙයක්. මට මිරිස් කොළ ටිකක් තියෙනවා. මම අනිවාර්යෙන් මිරිස් කොළ ටිකක් එකතු කරගන්නවා. ඒකෙන් අමුතු රසක් එනවා. ඉතින් ඊට පස්සේ අන්තිමට මයි කරවල ටික එකතු කරගන්නවා. එහෙම තමයි මේ බැදම
කම්ප්ලීට් වෙන්නේ. අමු මිරිස් නැති නිසා ඔන්න මම අද මාළු මිරිස් එකතු කරගත්තා. තක්කාලි පොඩි කෑල්ලකුත් මැද ටික අයින් කරලා කපලා දාන්න. හරිම රස සිම්පල් බැදීමක් මේක. පොල් සම්බුල නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. මම පොල් සම්බුල රෙකෝඩ් කරන්න ගිහිල්ලා භාගයක් රෙකෝඩ් වෙලා නැහැ. සුදු ලුණු වලට ලුණු කුඩු පොඩ්ඩක් දාලා පටන් ගන්නවා. නැත්තම් සුදු ලුණු ටික එළියට පනින නිසා. ඒ ටික කෙටනට පස්සේ තියෙනවා නම් අනිවාර්යෙන් උඹල කඩ දානවා. අද ඉතින් අනිවාර්යෙන් උඹල කඩ තියෙන දවසනේ. උඹල කඩ දානවා ගම්බඩි සැර ටිකක් දාලා හොඳට තැන්නාට පස්සේ කැලි මිරිස් දාලා ඊට පස්සේ පොල් ටික දාලා හොඳට තලා ගන්නවා. මට නම් තලන්න නැතුව හොඳට කොටන්න නැතුව සම්බෝලයක් කන්නම බෑ. ග්ලව්ස් දාලා හොඳට කිරි පනින්නකම්ම පොල් සම්බෝලේ අනා ගන්නම ඕන. ඉතින් තක්කාලි පොඩි කෑල්ලක් දෙනවා නම් දාන්න, කරපින්ත චූටියට කපලා දාන්න. ඒකෙන් අමුතුම රසක් එනවා. ඉතින් ඒ වෙලාවෙම මේ බරු ටික දරබඩ ගාලා හොද ගන්නවා. මොකද දැන් මට ඊට පස්සේ ලොකු රාජකාරියක් තියෙනවා කරන්න. බෙදාගෙන කන්නත් එපා. ඉතින් මාර සාල්ලුවක් දැනනවා කුස්සිය අස්පස් කරලා කන්න බෙදා ගන්නකොට ගොඩාක් ලව්ඩ් මේක් කරන දෙයක්. හැබැයි මේ දවස්වල ගොඩාක් වතුර රස්නේ නිසා හොදන්න අමාරුයි ඒ වෙලාවෙම. නමුත් මම හිතුවා නෑ අද නම් මම කොහොම හරි කුස්සිය ඒ වෙලාවෙම පිරිසිදු කරගන්නවා කියලා. ඉතින් ඉක්මනට ඔන්න ඊවර ටිකක් කරා. හිතට පහසුවක් එක්කලම කියන්නේ හරි ආසයි කුස්සිය ක්ලීන්ව තියෙනවා බලනකොට. ඉතින් ඔන්න බත් ටික බෙදා ගන්නයි හදන්නේ. බත් ටික බෙදාගෙන යනකොට තමයි හිතුනේ අනේ තියෙන්නේ ලොකු දෙයක් අමතකුණානේ කියලා. ඉතින් ඒක නිසා බත් බෙදා ගන්න පැත්තකින් තියලා මං ආයි ඉක්මනටම පපඩම් ටිකක් පැද ගන්නවා. පපඩම් ටික පැදගෙන ඉවරලා තමයි ඊට පස්සේ ෂොට්ස් ටික ගන්න. මොකද ඒක ලොකු අඩුපාඩුවක්. හරියට නිකන් මගේ අත කැපුවා වගේ වුණා. පපඩම් ටික මෙතන නැහැ කියලා මතක් වුණාට පස්සේ. ඉතින් එහෙනම් කන්න මුවර කරවල තෙල් දාලා පරිප්පු උයලා පොල් සම්බෝලයක් හදලා පපඩම් බැදලා ලංකාවෙන් ගෙනාවු කැඩුණු සම්බා හාලිපතට. ඉතින් මේක මතක් කරද්දිත් මගේ කටට කෙලපුණනවා. මේ වීඩියෝ එක ගත්ත දවස මතක් වෙනවා. ඉතින් වොයිස් කරන්න වෙන දවසකනේ. ඉතින් ඔන්න ගිහිල්ලා එන්නම් මේ රස බත් එක කාපු මතකෙත් එක්කලම තව දවසක බත් එකක් අරන්.